නගින්න කොළඹ කළුතර වෙන්තර ගාන රත්ගම මාතලා ගොඩස් දෙනියයි නගින්න එන්න ෂීට් තියනවා නගින්න මාතේ නගින්න එන්න දෙනියයි කොන්දස්තර මල්ලි මොකවද ෂීට් ඔක්කොම පිරෙන්න ඉන්නවද? තව ටිකක් තියෙනවා අයියේ තව කොච්චරලා තියෙද මල්ලි අනිත් බස් එක එන්න? තව විනාඩි 5ක් විතර තියෙනවා අයියේ වෙලාවටම යන්න ඕනේ නෑ මල්ලි. ගානට සෙනඟ පිරෙනකන් ඉඳලා විනාඩි 20 15කින් විතර යව මල්ලි. අර කට්ටියට අපි ඔක හොයන්න බෑ. අපිට අක් ගාලා තනින් අල්ලමු. නැත්තම් මල්ලි මේක කරන්න බෑ වෙලාවටම ගිහිල්ලා. බලන්න මල්ලි තාම සෙනඟ ඇවිල්ලත් නෑනේ. අපි මේ ඉතින් ඉස්සරහින් ටිකක් දාගෙන අපි තා විනාඩි 5කින් විතර යමු මල්ලි නේ. අයියේ එහෙම කරමු ආයෙනමත් පේන්නේ නගින්න තව ෂීට් එක ඔය නෝට ඉඩක් දෙන්න ඔය ෂීට් එක දෙන්න මේ ළමයි මඩන් ඉන්න නෝට ඉඩක් දෙන්න ෂීට් එකක් දෙන්න නගින්න බලන්න තව ඉඩ දෙනවා ෂීට් තියෙනවා නගින්න දෙනියයි අතරම නවත්තන්නේ මල්ලා මාත්‍යා නගින්න යමුනේ අයියේ ඔව් නේ මල්ලි එදනම් ටිකක් පරක් වුණා. අර කට්ටිය එනවත් දන්නෙත් නෑ. ඉක්මනට අද්ද ගන්න ඕන. අන්න මල්ලි කියනකොට එනම අද්දමු. අද නම් මේකට දෙකක් කියන්න අද වලිය සෙට් එයි වගේ. ඔයි අරු දාපු දෙමිල්ල දහම් මන් දෙකක් කියන්න. ඒක අද්දනව නැද්දිල්ල. අපි අද පොඩ්ඩක් පරක් වුණා මල්ලි. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. වෙන්දරත් අපි මේ වෙලාවට යන්නේ. මං කියන්නම් ඕකට දෙකක්. ඉස්සරහින් දාලා නවත්ත ගන්න ඕන. ඉස්සරහින් නවත්තගමු. එක යනවා. වලිය සෙට් එක මං දෙකක් කියලා ඉන්නම් ඉස්සර නැත්තම් අපිට යන්න වෙන්නේ නැහැ මල්ලි. එතනින් නවත්තගමු. මං කියලා කතා කරන්න ඕකට. කොහොමද? ඔය ඉන්නේ. ඕයි බෑපන් එළියට. ඇයි කන් ඇහෙන්නේ නැද්ද ඈ? උඹලා මේ මෙතන කලින් ඇවිල්ලා එන්න තියාගෙන දෙන්න එපා සද්ද දාගෙන හරිය. අපි අපේ වෙලාවට යන්නේ. උඹලා ඉල්ල සද්ද දෙන්න කියලා අපි බය වෙන්නෙත් නෑ හරිය. අයි අපිට කරදරයක් වෙන්න ආවොත් බලා ගන්න උඹ ගැන. හොඳේ උඹ දන්නවනේ මගේ හැටි. අයි මගේ නම කිව්වොත් මුළු ස්ටෑන්ඩ් එකේ බස් ඔක්කොම ටික දාන්න හරිය. කරදරයක් නොවි පාඩුවේ ඵලයන්. පියනෝ අයියේ මොකෝ ගේමෙන් දෙන්නේ හරි මල්ලි මම සද්දයක් දාලා බලමු ආයි ඉස්සරහට මොනව වෙයිද කියලා. හැබැයි මට කියවගෙන ආවොත් නම් මමත් අද නම් බලාගමු. A few moments later. ඌ ආයි නම් එන එකක් නෑ අපිව පාස් කරලා යන්න. අයියේ ඉස්සරහින් යන්නේ උනේද කොහමල්ලි අම්මට සිරි යවුනේ ඌ අනිත් පැත්ත පාරෙන් දාලා ඇවිල්ලා ෂේප් එකේ ඌ හිතන්නේ අපි දැක්කේ නෑ කියලා. ඌ නම් හැදෙන જાතියකින් නෙමෙයි. ඉඳහන්කෝ අද නම් දෙන ඕකට අයියේ බලාගෙන පාරේ වාහනත් එනවනේ මේ මිනිස්සුත් පොඩ්ඩක් බය වෙලා වගේ ඉන්නේ පොඩ්ඩක් හිමීට යන්නේ අයියේ උඹත් ඉදපන් කට වහගෙන එක කියලාගෙන යනවනේ. දහම් ඕකට එක්කල සද්දයක් දාන්න. මේ ඉස්සරහින් යන බයික් කාරය යමන කන මගුලක් කරන්න මන් දන්නේ නැහැ. ෆ්ලෝ කරගෙන යන්නේ පොඩ්ඩක් බලමු දාගෙන ඉස්සරහට. එතන නවත්ත ගත්තොත් මහා ට්‍රැෆික් එකක් හැදෙනවා. උඩහට ගිහිල්ලා නවත්ත ගන්න ඕනේ. අඩෝ නැවතියන්. උඹට මම එකපාරක් කිව්වනේ දහම් අල්ලගන්න. නවත්ත ගන්න මෙතනින් දාලා කොහොම හරි. එතනම් මම මුට අයියේ මාත් එන්නද උඹ ඇතුළටලා ඉඳපන් මං ගිහිල්ලා කතා කරන්න ඕකට. සදීපයා බෑපන් එළියට. මොකෝ උඹට කන් ඇහෙන්නේ නැද්ද? දැක්කේ නෑ වගේ ඉන්නේ. දැක්කේ නෑ ඇහුනේ නෑ වගේ පාටු යන්නද හැදුවේ අතනින් දාලා. උඹට මම දැන් කලිනුත් කිව්වා දැන් දවස් ගාණක් තිස්සේ මම බලාගෙන ඉන්නේ හරිය.
මේක සෙල්ලමකට තියාගන්න එපා හොඳේ. ඔබ දන්නෝනේ අපි අපේ වෙලාවට ගාන්ට ආවා. ඔබ මේ කලින් ඇවිල්ලා මෙතන දෙන්න හදන්න එපා. හරිද? ඊට වඩා උඹට වඩා සෙනඟ අපේ බස් එකට යනවා. හරි ඔතෝගේ ඔය කබල් බස් එකේ යන කෙනගෙන්නේ නැහැ. හරිය බලාගමු හොඳේ. ටිකක් මහන්සි ඉස්සරහින් පොඩ්ඩක් නවත්ත ගන්න ඕන. මේන් රෝඩ් එකට දාලා පොඩ්ඩක් නවත්තන් ඉඳලා යමු. අරු වෙයිද දන්නේ අයියේ. ඌ කොහේ ඉන්නද? අපි ඇරලා ආවනේ. ඉස්සරහින් පොඩ්ඩක් නවත්ත ගමු මල්ලි. නැත්තම් යන්න බෑ. එහෙනම් මොකද ඉස්සරහින් නවත්තගමු නේ අයියේ. ඒක තමයි මල්ලි. මෙතනින් නවත්තගෙන ටිකක් වෙලා ඉඳලා යමු. Few moments later. අයියේ ආවරු වෙනවා. මොකක්? ඌ කොහොමද මෙච්චර ඉක්මනට ආවේ? ඒකනේ අයියේ. අන්න අර ඌ යනවා අල්ල ගන්න ඕන නැද නම් අයියෝ මූණන්. විශාල කරදරයක් වුණා නේ මේක. දැන් මං කී පාරක් කිව්වද? මේක නම් හරියන්නේ නෑ. රේස් එකක් තමයි මූ ඉල්ලන්නේ. ඌ හිතන් ඇත්ත අපේ අද්දක් නෑ කියලා. දපංකෝ පෙන්නන්න මගේ හැටි. අයියේ ඔකට යන්න දෙමු අයියේ. අපිට දැන් සෙනඟ ඉන්නවකටම තව ෂීට් ඇත්තෙත් නෑ ඉඩ. කොහොම යන්න දෙමු අයියේ. එහෙම කොහොමද බං? ඌ අපිට සෙල්ලමකට කරගෙන මේක කරන්න දෙන්න බෑ. මේ මගුල වාහන නැත්තම් මම මූවේ ඕවර්ටේක් කරලා ගිහිල්ලා මෙලාට. මේ මන්දයි මේ මිනිස්සු බයිනවා. උන්ට මොකද අපි ගාන්ට වෙලාට උන් ගිහින් දානනේ දැනට. අනේ මන්දයි. ඉස්සරහා කලර් ලයිට් එක ගාවින් ඌ ඉස්තර කරගන්නවා. දපංකෝ මං මුද උන්ට කලින් කොහොම හරි ස්ටෑන්ඩ් එකට යන්න ඕන. මූ නවත්ත ගත්තා. අපි යමු කලර් ලයිට් එකේ ඉන්න ඕනේ නෑ. අයියෝ තන පොලිසියෙන් ඉන්නවා වෙන්දර පොඩ්ඩක් බලාගෙන යමු. ඒව මම බලා ගන්න. හරි ඌ කලර් ලයිට් එකේ ඉඳනකොට අපිට ආගන්න වෙලාව තියෙනවා. කහනේ තියෙන්නේ ඔන්න ඔය යමු මල්ලි. වාහනත් අඩු එකේ 100ට වගේ යන්න ඕන. එච්චර දෙයක් කියන්නේ එපා අයියේ. ඔබ කට වහගෙන වෙන දෙයක් බලාගෙන ඉඳපන්කෝ. මමනේ ඩ්‍රයිව් කරන්නේ උඹ නෙමෙයිනේ. උඹට ඕන නම් උඹ වෙලා ඩ්‍රයිව් කරපන්. හවස් වෙලත් එක්ක අර යකා එනවත් දන්නේ නැහැ. පොඩ්ඩක් බලමු පස්ස. පේන විදිහට නම් ඌ නෑ වගේ. ආවොත් නම් ඉතින් නෑනේ. පැටියෝ කොහොමද? අම්මට ත්‍රිමුන් එනවා. අයියෝ මූණ මදයක්ද මන් දන්නේ නැහැ. උට කොහොමත් මේ රූට් එක පාඩු වෙන්නේ අතහැරලා දාලා ඉන්න බැරිය වෙන රූට් එකක් බලාගෙන. අපිත් එක ගේම ඉල්ලන්න ඉන්නේ හැමදාම මද වදයක් ඕකනම්.
සුළු බෆර් එකක් ඇතුළ පොඩ්ඩක්. මේ හින්දා නම් මට මල වදයක් වෙලා තියෙන්නේ. අරු ළඟින් එනවත් දන්නේ නැහැ. පොඩ්ඩක් බලමු පස්සේ. අම්මට සිරිමෙන්නම ඕවර්ටේක් කරනවා. අයියෝ. ඔන්න අරු වැද්දනේ. දහම් මේක නම් මහා මූත් එක්ක හරියන්නේ. වාහනත් අඩු එකේ ඇරලා දාලා ගිහිල්ලා කොහමද මම වල්ලන්න ඕන. මම මෙච්චෙල්ල බලන් ඉඳියේ. දැන් මං එනවා ඔතෙන්ට. පොඩ්ඩක් ඉඳපන්කෝ. අයියෝ මෙලෝ මොනතරම් අසහනයක්ද තියෙන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ලොරිකාරයෙක් ආවනේ පාරේ. මේ පාරේ වංගු හින්දා පේන්නේ නැහැ බං. අයියේ මොනවා කරා පරිස්සමෙන් යන්න අයියේ මේ දවස්වල දන්නෝනේ. හරි බං මම මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිනේ. මං දැන් කොයි කාලෙද මූත් එක මේ වලිය තියාගෙන ඉන්නේ. මේ මුන් බස් කාරයෝ උගේ තෙල් ඉවරයි වගේ. උගේ මේ කබලේ තෙල් වැඩ කරන්නේ නැහැ. දැන් අල්ලන්න ඕන. දැන් ඉතින් කොහොමත් ස්ටෑන්ඩ් එකට ළඟයිනේ. ඔය ගාන ෂේප් එකේ යනවා. අම්මෝ වෙලාවට ස්ටෑන්ඩ් එකට ආවා. පරක් වුණා නම් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ. දැන් ඉතින් අතුරට දාලා මුන් ටික බස්සලා ගෙදර යන්න තමයි තියෙන්නේ. අරු මගහැරුණා නේ අයියේ. ඒක තමයි බං. ඌ තෙල් ගහන්න ගියපු වෙලාවේ අපි වැද්දනේ. ඒ හින්දා ඌ මගහැරුණා. ඔන්න බහින ලෑස්ති වෙන්න ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. අම්මෝ ඇති යන්දා. බෑගන්න දෙනියයි බෑගන්න. බහගන්න තමයි මට නම් කර කැවිල්ලක් වගේ මුගේ මගුලේ ඇවිල්ලා. මුන්ගේ මේ වලි විසඳ ගන්න ගිහලා අපි ඕන නිකම් බොරුවට මැරෙන්න. ඒක නම් ඇත්ත නංගි. හරියන්නේ මුන් ගැන පොලිසියටවත් කියන්න ඕන.